welcome back to my YouTube channel. අද අපි හිතුවා ජෙලි එකක් හදාගන්න. අද අපි ඒක හදන්නේ ලේයර්ස් 3කට. ඒක හදාගන්නේ apple, strawberry, mixed fruit flavor වලින් තමයි. අපි මොකද්ද මුලින්ම ඇඩ් දාන්න මොන පාටද? කොළ. කොළ. හදන්න. අපි ජෙලි පැකට් එක මේ භාජනෙට දාගෙන තියෙන්නේ. දැන් අපි මොනවද මේකට දාන්නේ? උණු වතුර. උණු වතුර. දැන් අයියා දානවා උණු වතුර. උණු වතුර අපි අරන් තියෙන්නේ මිලිලීටර් 500ක්. දාලා ඊට පස්සේ හොඳට දිය කරගන්න ඕනේ. මේක අද අපි මේක හදාගන්න යන්නේ ලේයර් 3කට. අපි ගත්ත මොන පාටද? කොළයි. පෙන්නන්න බං පෙන්නන්නකෝ මොන පාටද අපි ගත්තේ කියලා. තැඹිලි පාටයි. කියන්න බං. තැඹිලි පාටයි. කොළ පාටයි රතු. මම දාගන්නේ. හා. Dan. Mama. එකතු කරේ මේකට මේ රෝස් පාට ස්ට්‍රොබෙරි ෆ්ලේවර් එක. දැන් මේ කොළ පාට එක මෙයා වෙලා තියෙන්නේ. දැන් ඒක උඩට අපි මොකක්ද මොන පාටද දාන්නේ? රතු පාට. රෝස පාට. රෝස පාට වල දැන් දානවා. හිමීට දැන් ඔයාලට පේනවා ඇති මේක දැන් සෙට් වෙලා තියෙන රතු පාට මේ රෝස පාට එක. රෝස පාට කොට එක රතු පාට වගේ තමයි පේන්නේ. දැන් අපි ඊළඟ පාට එකතු කරගන්න යන මොන පාටද අපි එකතු කරන්නේ? තැඹිලි පාට. තැඹිලි පාට. දැන් දෙන්න කොයියට කඩන්න? මම කඩේ. සීනි කැට නැතු වෙනකන් කුරු ගන්න හොදට. හිමීට
පාට දැන් තැඹිලි පාට දැන් දාන්න යන්න අපි අර වේල පහ දාගත්තු ජෙලිය කුඩට දැන් මේක සෙට් වෙනකම් තියන්න ඕන පැය භාගයක් විතර. දැන් මේ ජෙලි එක හොඳට සෙට් වෙලා තියෙන්නේ. දැන් අපි ඒක මේ තියෙන දාලා මේ කල්ලන්න බලා. දැන් අපි චූටි පුතා ඔන්න කාලා බලනවා ඒක රහද කියලා. රසයිද? රසයිද? කිය. එහෙනම් අද අපි ගිහින් එන්න. Bye.